ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික වාසනාවන්ත සත්පුරුෂ ගුණවන්ත පින්වත්නි, අපි බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව. පින්වත්නි, අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ මාර සංයුත්තේන සූත්‍රය. මේ සූත්‍රයේ නම සමිද්ධි සූත්‍රය. සමිද්ධි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සමිද්ධි කියන ස්වාමීන් වහන්සේ මුල් කොටගෙන. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා පින්වත්නි හැම මොහොතකම එක් එක් පුද්ගලයාට අනුරූපී වන විදිහටයි උන්වහන්සේ දේශනා කරේ. හැමෝටම එක වගේ ධර්මයක් නෙමෙයි. උන්වහන්සේ පුද්ගලයාගේ ස්වરૂපය අවබෝධ කරගෙනයි ධර්මයේ දේශනා කළේ. ඒක හරි ප්‍රායෝගිකයි. දැන් අපි අද වෙනකොට පන්ති කාමරයක ඉන්න ළමයි ඔක්කොටම එක නිපුණතාවයක් දෙන්න යනවා. එහෙම නැත්නම් පන්ති කාමරේ ඉන්න ළමයි ඔක්කොගෙම එක අරමුණක් සාක්ෂාත් කරගන්න යනවා. ඒක කරන්න බැරි දෙයක් නේ. එක එක්කෙනාගේ හැකියාවන්, ධාරිතාවයන්, දක්ෂතාවයන් වෙනස්. හරියට කැලේ ඉන්න සත්තුන්ට ඉස්කෝලයක් දාලා එකම නිපුණතාවයක් දෙන්න උත්සාහ කළා වගේ. අපි හිතමුකෝ ගස් නගින්න කියලා. වඳුරට ගස් නගින්න පුළුවන් වුණාට අලියට බෑ. ඊළඟට කොටියට ගස් නගින්න පුළුවන් වුණාට මාළුවට බෑ. එක එක සත්වයාගේ දක්ෂකම් විවිධයි. එනිසා හැමෝටම එකම විදිහට උගන්වලා වැඩක් නෑ කියන දේ බුදුරජාණන් වහන්සේ තේරුම් අරගෙන හිටපු නිසා එක් එක් පුද්ගලයාට ආවේනික විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය sannivedanaya කළේ. ඉතින් මේ සමිද්ධි කියන ස්වාමීන් වහන්සේ මුල් කොටගෙන කරපු දේශනාව තමයි පින්වත්නි සමිද්ධි සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ දවස්වල අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයට අයිති ශිලාවතී කියන ගමේ. බුදුරජාණන් වහන්සේ මේ ශිලාවතී කියන ගමේ වැඩ ඉන්න මොහොතේ ඒ ගමට බොහෝම ආසන්නයේ ස්ථානයක ආයුෂ්මත් සමිද්ධි තෙරුන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝම ගෞරවයෙන් යුක්තව මහාන වෙච්ච පැවිදි වෙච්ච කෙනෙක්. උන්වහන්සේ කෙලෙස් තවන වීරයෙන් යුක්තව නිවන් පිණිස මෙහෙයු සිතත්ව කටයුතු කරනවා. දැන් භික්ෂුන් වහන්සේ නමක් මහාන වුණාම උන්වහන්සේගේ මූලික අරමුණ පින්වත්නි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. එනිසා සමිද්ධි හාමුදුරුව කෙලෙස් තවන වීරියකින් නිවනටම යොමෝ සිත් ඇතිව වාසය කරන. මෙන්න මේ වීරයෙන් යුක්තව වාසය කරන සමිද්ධි හාමුදුරුවෝ ඉතාමත්ම හොඳ චිත්ත විවේකයෙන් යුක්තව වැඩ ඉන්න වෙලාවේ සමිද්ධි හාමුදුරන්ගේ හිතට මෙන්න මේ වගේ සිතුවිල්ලක් පහළ වෙනවා. මොකද්ද පහළ වෙන සිතුවිල්ල? උන්වහන්සේ කල්පනා කරනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෞතුරා බුදුහාමුදුරුවෝ ඒකාන්තයෙන්ම අරහත් සම්මා සම්බුද්ධයි, විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තර පුරිස ධම්මසාරති, සත්තා දේව මනුෂ්‍යානම් බුද්ධ භගවා කියන ගුණයන්ගෙන් යුක්තයි. ඒක මට මහත් ලාභයක්. ඒ විතරක් නෙමෙයි මට ලැබිච්ච මනා ලැබීමක්. මම මේ ස්වාක්කාත ශාසනයේ පැවිදි වෙලා ඉන්නවා. ඒකත් මට ලැබිච්ච මහත් ලාභයක්. මට සිල්වත් කලන දහම් ආශ්‍රය කරන කල්යාණ මිත්‍ර සබ්‍රහ්මචාරින් වහන්සේලාත් ඉන්නවා. ඒකත් මට මහත් ලාභයක් ලැබීමක්. ඔන්න ඔය විදිහට කල්පනා කරනවා. මොනවාද කල්පනා කරේ? මට හොඳ ගුරුවරයෙක් ලැබිලා ඉන්නවා, ශාස්ත්‍රුන් වහන්සේ නමක්. උන්වහන්සේ ගුණයන්ගෙන් යුක්තයි. ඒ වගේම ස්වාක්කාත ශාසනයක මම පැවිදි වෙලා ඉන්නවා. ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් මට උපකාර කරන කල්යාණ මිත්‍රයන් වහන්සේලා සබ්‍රහ්මචාරින් වහන්සේලා ඉන්නවා. එහෙම සිහි කිරීමත් පින්වත්නි සතුටක්. දැන් සමහර වෙලාවට මිනිසුන්ට ජීවිතේ හුදකලා වුණාම, ගැටලු ආපුවාම, ප්‍රශ්න ආපුවාම මතක් වෙන්නේ වෙන වෙන දේවල් නෝයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා මතක් වෙන අය සසර කවදාවත් දුකකටපත් වෙන්නේ නැහැ. යම් බයක්, තැතිගැන්වීමක් ඇති වුණත් ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒවං බුද්ධං සරන්තාන. ඉක්මනට මතක් වෙන්න ඕනේ කාවද? බුදුරජාණන් වහන්සේ.
ඒ බුදුරජාණන් වහන්සේ මතක් වීමෙන් අර ඇතිවෙච්ච බය ලොමු දැහ ගැන්වීම තැති ගැන්ම නැති වෙලා යනවා කියන එකයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා සමිද්ධි හාමුදුරන්ට මෙතෙන්දි බයක් නෙමෙයි උන්වහන්සේගේ හිතට යම්කිසි පැහැදීමක් ඇති වෙනවා. අනේ මේ ශාසනයේ මං හරීම වාසනාවන්තේ. මං බුදුරජාණන් වහන්සේව අසුරු කරනවා. ධර්මය මට තියෙනවා. සංඝයා අසුරු කරනවා. ඒ විතරක් නෙමෙයි මේ උතුම් ශාසනයේ මම පැවිදි වෙලත් ඉන්නවා කියන කාරණය උන්වහන්සේ සිහිපත් කරනවා. පින්වතුනි මෙහෙම සමිද්ධි හාමුදුරුවෝ විතර්කයක් ගොඩනගාගෙන ඒ ගැන හිත හිතා ඉඳිද්දී පවිටු මාරයා සමිද්ධි හාමුදුරන්ගේ හිත දකිනවා. පවිටු මාරයා සමිද්ධි හාමුදුරන්ගේ හිත දැකලා සමිද්ධි හාමුදුරුවන්ගේ හිත වෙනස් කරන්න. මොකද මාරයා කැමති නැහැනේ අපි හොඳ දේ හිතනවාට. මාරයා කැමති නැහැ අපි හොඳ පැත්තට ගමන් කරනවාට. දැන් මේ සසර ගමන් කරන ඔබ මාරයාගේ රාමුව තුළම දුවනවා නම් මාරයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ පස්පව් කරගෙන දස අකුසල් කරගෙන මාර බලවේගයෙන් යුක්තවම ජීවත් වෙනවා නම් මාරයාට ප්‍රශ්නයක් නැහැ. මාරයා ඔබට ප්‍රශ්න ඇති කරන්නේ කවදද? යම් දවසක ඔබ මේ චක්‍රයෙන් පයින්ඩ යනවා කියන එක මාරයාට තේරිච්ච ගමන් මාරයා ඔබට විශාල විදිහට බලපෑම් කරනවා. මෙතෙන්දි සමිද්ධි හාමුදුරුවෝ හිත එකඟ කරන්නටයි යන්නේ කියලා දැනගත්ත මාරයා සමිද්ධි හාමුදුරන්ගේ හිත බිඳවන්න මොකද කරේ? මහ විශාල ශබ්දයක් නගවලා පොළව දෙබෑවෙන්න වගේ විශාල ගොරහැඩි නාදයක් නිකුත් කළා. මේ ශබ්දය නිසා සමිද්ධි හාමුදුරුවෝ තැති ගත්තා. මහ පොළොව පෙරලෙනවා වගේ ලෝකේ විනාශ වෙන්න යනවා වගේ අති විශාල ශබ්දයක්. සමිද්ධි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා. දැන් බුදුහාඳුරු නුදුරේනේ හිටියේ. ළඟට වැඩම කළා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හුදකලාවේ ඉන්න වෙලාවේ මගේ හිතට බොහෝම සෞම්‍ය සිතුවිලි රාශියක් පහළ වුණා. බුදුහාමුදුරු ඒකාන්තයෙන් අරහං සම්මා සම්බුද්දයි විජ්ජාචරණ සම්පන්නයි. ඊළඟට තථාගතයන් වහන්සේගේ ස්වකහාත වූ ධර්මයේ ඒ ධර්මයේ පිළිසරණ කරගෙන මම මහාන වුණා. ඒ වගේම කල්යාණ මිත්‍ර සංඝයා සබ්‍රහ්මචාරින් වහන්සේලා මට ලැබිලා ඕමොහොම මං හිතන්න ගත්තා. මගේ හිතට පුදුම සහනයක් ලැබුණා. ස්වාමීනි එකපාරටම මේ මහ පොළව කම්පා වෙන තරම් විශාල ගැඹුරු සද්දයක් මට ඇහුණා. මං තැති ගත්තා. එනිසයි මම භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවේ කියලා කිව්වා. ඒ වෙලාවේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සමිද්ධි හාමුදුරුවන්ට මෙන්න මේ විදියට දේශනා කරනවා. නේසා සමිද්ධි පඨවි උද්‍රියති. සමිද්ධි මේ මහ පොළව කියන එක කවදාවත් පෙරලෙන්නේ නැහැ. දැන් හාමුදුරුවෝ කියනවානේ මට මහ පොළව පෙරලෙනවා වගේ එකක් ඇහුණා. බුදුහාමුදුරුවෝ කියනවා පෙරලෙන්නේ නැහැ. කවදාවත් මහ පොළව පෙරලෙන්නේ. දැන් ඔබ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නම් පෙමන්නේ බුදුහාමුදුරුවෝ යම් දෙයක් කිව්වහම ඒ පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. නැත්නම් බෞද්ධ වෙන්නේ නැහැ. අපි ශ්‍රද්ධාවන්තයි කියන්නේ මොකද්ද? ශාවකෝ සද්ධාති තථාගතස්ස බෝධි. යම් කෙනෙක් බුදුහාමුදුරගේ බුද්ධත්වයේ විශ්වාස කරනවා නම් බුදු වෙච්ච දවසේ ඉඳන් බුදුහාමුදුරුවෝ කියපු හැම දෙයක්ම ඒ ශ්‍රාවකයාට විශ්වාසයක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කරන දේශනාව තුළින් කිව්වොත් අර ලෝකාවබෝධ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යංච භික්ඛවේ රත්ති. යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ අනුත්තරම් සම්මා සම්බෝධියෙන් අභිසම්බුද්ධති. අනුත්තර සම්මා සම්බෝධිය ලැබුවද? ඒ කියන්නේ බුද්ධත්වයට පත්වෙච්ච දවසේ. යංච භික්ඛවේ රත්තින් යම් රාත්‍රියක නැවතත් බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂාය පරිනිබ්බාන දාතය පරිනිබ්බායති උතුම් පරිනිර්වාණයෙන් සැනසුණාද? ඒ කියන්නේ උන්වහන්සේ පිරිනුවම් පාවදාල දවසේ. යම් ඒ තස්මින් අන්තරය ඔය දෙක අතර. ඒ කියන්නේ බුදු වෙච්ච දවසයි පිරිනුවම් පාපු දවසයි කොච්චර කල්ද? අවුරුදු 45 45 වසර. බුදුහාඳුරෝ දේශනා කරනවන්න බලන්න ලෝකේ කිසිම ආගමික නායකයෙක්ට, ලෝකේ කිසිම ශාස්ත්‍රවරයෙක්ට, ලෝකේ කිසිම ජගතෙක්ට විද්‍යාඥයෙක්ට කරන්න බැරි වෙච්ච සිංහනාදයක්. බුදුහාඳුරෝ කියනවා යම් ඒ තස්මින් අන්තරය ඔය දෙක අතර බුද්ධත්වයයි පරිනිර්වාණයයි අතර අවුරුදු 45. භාසති ලපති නිද්දිසති. යම් දෙයක් කිව්වද, පැනෙව්වද, ප්‍රකාශ කළාද, නිර්දේශ කළාද
සබ්බං තං තතේව හෝති සියල්ල හැමමයි නොඅඤ්ඤතා වෙනස් වෙන්නේ නැහැ. මේ බුද්ධ කල්පය අවසන් වෙනකන් ඒ වචනේ ස්ථිරයි. එනිසා අපිට කියන්න බෑ බුදුහාමුදුරුවෝ එහෙම කිව්වට ඉතින් එහෙම වෙනවද දන්නේ නැහැ. අන ශ්‍රාවකයා ශ්‍රද්ධාවක් නැති කෙනෙක් බවට පත් වෙනවා එතකොට. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරනවා සමිද්දී ලෝකය කියන එක කවදාවත් පෙරලෙන එකක් නෙමෙයි. නේසා සමිද්දි පඨවි උද්‍රීයති. කවදාවත් මේ මහ පොළව කියන එක පෙරලෙන්නේ නැහැ. මාරෝ ඒසා පාපිමා. මේ මහ පොළව පෙරලන්න වගේ සද්දයක් නිකුත් කරේ කවුද? පවිටු මාරයා. වෙන කවුරුත් නෙමෙයි. මේ මාරයා තමයි එහෙම කළේ. තොයිහං විචක්කු කම්මාය ආගතෝ ගච්ඡත්වං සමිද්දී තත්තේව අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරಂತಿ. මාරයා මේ දේ කළේ මොකටද? තොපගේ නුවණැස වසන්න. ඔබට ධර්මාවබෝධය ලැබීගෙනදී ඒක නැති කරන්න. ඔබේ හිතට චිත්ත ඒකාග්‍රතාවය ලැබෙද්දී ඒක නැති කරන්න. ඔබේ හිතට විද්‍යාව ඇතුල් වෙද්දී විද්‍යාව වාලා අවිද්‍යාව කියන එක ඇතුල් කරන්න මාරයා එහෙම කළේ. සමිද්දී යන්න. ගච්ඡ සමිද්දී යන්න දැන්. ගිහිල්ලා නොපමාව කෙලෙස් තවන වීරය ඇතුව නිවන් පිණිස මෙහි වූ සිත් ඇතිව ඒ විතරකයේ තුලම ජීවත් වෙන්න. ඒ කියන්නේ මේ අනම්මනම් සද්ද බද්ද ඒවට රැවටෙන්න එපා. ඔබ ඔබේ ගමන යන්න. අර විතර්කයේ තුලම ජීවත් වෙන්න, හිත එකඟ කරන්න, සමාධිය වඩන්න, වඩපු සමාධිය සහිත සිතට ප්‍රඥාව දීලා සසරින් එතර වෙන්න උත්සාහ කරන්න. සමිද්ධාන්දරෝ බුදුහාඳුරගේ වචනේ විශ්වාස කරලා ගියා. පිමතුනි නැවත භාවනාවට වාඩි වෙලා භාවනා කරන්න යද්දී ආයෙ එනවා මහ පොළොව පෙරලෙනා වගේ සද්දයක්. ඒ වතාවෙත් සමිද්ධාන්දරෝ බුදුහාඳුරගේ මේ බුද්ධ වචනේ සිහිපත් කරනවා. මහ පොළොව කවදාවත් පෙරලෙන්නේ නැහැ. මේ පවිටු මාරයාමයි. තුන්වෙනි වතාවටත් පවිටු මාරයා සමිද්ධාන්දරගේ භාවනාවට බාධා කරනවා. ආන් ඒ වෙලාවේ සමිද්දි ස්වාමින් වහන්සේ මාරයට හරි අපූරු ගාථාවක් කියනවා. මොකද්ද කියන ගාථාව? සද්දායාහම් පබ්බජිතෝ අගාරස්මා නගාරියං සති පඤ්ඤාච මේ බුද්ධා චිත්තඤ්ඤ සුසමාහිතා කාමං කරස්රූපානි නේව මං භාදයිසිති. මොකද්ද කියන්නේ? මාරයෝ මම ශ්‍රද්ධාවෙන් ගිහිගෙයි නික්ම සසුනේ පැවිදි වෙච්ච කෙනෙක්. මම ශ්‍රද්ධාවෙන් ගෙදරින් ඇවිල්ලා මේ ශාසනය පැවිදි වුණා. මම සිහිය නුවණ අවබෝධ කරපු කෙනෙක්. ඊටාත්ම හොඳ සතියක් සිහියක් මට තියෙනවා. ඒ වගේම මං කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කරපු ක්‍රමයෙන් ලබාගත් අවබෝධයක් නුවණක් මන් ළඟ තියෙනවා. හිතත් මම හොඳට සමාහිත කරලා තියෙනවා. චිත්තංච සුසමාහිතා. මම මේ හිත හොඳට සමාහිත ස්වරූපයට පත් කරලා තියෙනවා. ඒ නිසා ඔබ කැමති රූපයක් මවන්න. කාමං කරසු රූපානි. කැමති රූපයක් මවන්න. මීට වැඩිය භයානක ඒවා දැන් සද්ද විතරයි ඇස්සුවේ. හැබැයි ඊටත් වැඩිය භයානක ඒවා පෙන්නවා. නේව මං භාදයිස්සති. මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මගේ හිත වෙනස් කරන්න බෑ කියලා කිව්වා. ඔయిత වැඩි ඒවා පෙන්නවා මගේ හිත වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඔන්න සමිද්දි ස්වාමීන් වහන්සේ භාවනාවට හිත යොමු කරගෙන එකම අරමුණකින්වත් වෙනස් නොවන සිතක් ඇතිව විදර්ශනාව ප්‍රගුණ කරලා රහත් ස්වરૂපයට පත් වෙනවා. මාරයා ඒ ටික අහපු ගමන් හිතනවා හරි දැන් වැඩක් නැහැ මෙතනින් එහාට රඟපාලා මේ ස්වාමීන් වහන්සේත් මාව අඳුරගත්තා දැනගත්තා මම පවිටු මාරයා කියලා පැනලා ගියා. මාරයා පින්වත්නි හැම මොහොතකම අපේ මේ කුසල චිත්තයට බාධා කරනවා. ඒක මාරයාගේ ස්වභාවය. ඔයත් අහලා ඇතිනේ වසවර්ති මාරයා කියලා. මේ වසවර්ති මාරයා කියලා කියන්නේ දිව්‍ය පුත්‍රයෙක්. දිව්‍ය ලෝක හයෙන් උඩම තියෙන පරිනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝකේ ඉන්න දඩබ්බර අකීකරු දිව්‍ය පුත්‍රයෙක් තමයි මේ වසවර්ති මාරයා. එයාගේ බලාපොරොත්තුවම තමයි පින්දහම් වල යොදවන අයව ගලවන එක. එයා කැමති නැහැ. ඊළඟට යම්කිසි කෙනෙක් හිත එකඟ කරන්න යනවා නම් යම්කිසි කෙනෙක් ගුණධර්ම වඩනවා නම් වසවර්ති මාරයා එයට විරුද්ධයි. ඒ නිසාම
අර දිව්‍යාත්ම භාවයෙන් මිදිලා ගිහිල්ලා නිරේ පහළ වෙන කෙනෙක් තමයි වසුවර්ති මාරයා. මෙන්න මේ මාරයාගේ කතා පුවත එහෙම නැත්නම් සමිද්දි ස්වාමීන් වහන්සේගේ කතා පුවත ඇතුළත් සමිද්දි සූත්‍රයේ ඔන්න ඕකයි. පින්වතුනි මේ තුලින් අපිට දෙන පණිවිඩය හරිම පුදුමයි. මොකද්ද බුදුවරු ලෝකෙට කියන්නේ? මේ ලෝකයේ තුල අපිට විවිධ මාර බලවේග ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි මොන බලවේගය ආවත් අපි අපේ ඉලක්ක කරා යන ගමන යා යුතුමයි. බුදුවරු හැමතිස්සෙම කියන චිත්තං දන්තං සුඛාවං දමණය කළ සිට සැපගෙනදී. අපි කවදා හරි දවසක පෙළෙනවා නම් ජීවිතේ දුකටපත් වෙනවා නම් ඒ දුක් වෙන්නේම පින්වත්නි අපිට අපේ හිත දමණය කරගන්න නොහැකි වීම නිසා. යම් දවසක මොන ප්‍රශ්නේ ආවත් නොසැලෙන මිනිස්සු ඉන්නවා නම් අපි කියනවා බලන්න මේ මනුස්සයාට මේ තරම් විපතක් වෙලා තින්න ලස්සන අපූර්ව. බුදුරජාණන් වහන්සේ කියන ඒ දමණය කළ හිතම තමයි ඒ පුද්ගලයා කරා සැපය ගෙනාවේ. එනිසා ලෝකෙ පෙරළුණත් අපි හදන්න ඕනේ හිත. හිත හදන්න නැතුව වෙන මොනවා හැදුවත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුංචි පුංචි දේවල් නිසා හිත එකතැන නතර කරගෙන අපි කියන්නේ එකතැන පල් වෙනවා කියලා. සමහරු ලෝකේ Tamanට ඇති වෙන කවුරු හරි නින්දාවක් කළොත් ඒ නින්දාවෙම එල්ලී ඉන්නවා මිසක් එතනින් එහාට Taman කවුද? මට යාහකි දුර කුමක්ද? මට කළ හැක්කේ මොනවාද? ඒ මොකවත් කල්පනා කරන්නේ අපි අර නින්දාවෙම එල්ලෙනවා. අපි හිතනවා මේ දේ මටමයි කිව්වේ. මටමයි මේ ජීවිතේ මේ දේ උනේ. මට කරපු ලොකු අපහාසයක් කියලා නින්දාවේ එල්ලෙනවා මිසක් එතනින් එහාට ගමන් කරන්න අපි කල්පනා කරන්නේ නැහැ. අපි හිතමු ඊටත් වැඩි එකක් අලාභයක් වුණා කියලා. ජීවිතේ කඩාවැටීමක්, ලෙඩක්, දුකක්, විනාශයක්, අපේ කැමති කෙනෙක්ගේ වෙන්වී යාමක්, අකමැති කෙනෙක්ගේ මුණ ගැසීමක් මොනවාවත් අපි ජීවිතයේ යථාර්ථයේ තේරුම් නොගෙන ඒ තැනම රැඳීම නිසා අපිට මොන තරම් දේවල් ජීවිතයේ ඉදිරියේදී අහිමි වෙනවා. බුදුරු දේශනා කරන ආයන්ති නාබිනන්දති පකමන්තින සෝචති. එන අය දැකලා ඕනෑට වැඩිය සතුටු වෙන්නත් එපා. යන අය දැකලා ඕනෑට වැඩිය අඬන්නත් එපා. ඔය ජනප්‍රිය ගීතයකත් කියන්නේ ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතනම එහෙමයි කිය නේද? එන අය දැකලා සතුටුත් නැහැ, යන අය දැකලා දුකත් නැහැ. මධ්‍යස්ථ තැනක හිත. බුදුහාඳුරෝ කියනවා එන අය දැක්කහම ඕනෑට වැඩිය සතුටු වෙනවා කියලා කියන්නේ ඒ තුළම ඇලීමක්නේ. ඔබ ජීවිතය තුළ ඇති කරගන්නා මේ බැඳීම නිසාම යම් දවසක දුක් වෙනවා. දැන් දරුවෙක් ලැබෙන මොහොතක අම්මා කෙනෙක් කොයිතරම් සතුටු වෙනවද? දරුවෙක් ලැබුණා කියලා. ඉතින් ඒ වෙලාවේදී අම්මාගේ හිතේ ඇති වෙන සිතුවිලි ටික බලන්නකො අම්මා මොකද කරන්නේ? අර දරුවා තාම පුංචි කිරිබොන වයසේ. හැබැයි අම්මා හිතනවා මගේ පුතා ලොකු වෙලා හොඳ ගෙයක් හදයි, හොඳ රස්සාවක් කරයි, හොඳට ඉගෙන ගනි, ඊළඟට හොඳ ලේලියෙක් ගෙනේ, මේ ලේලිත් මට සලකයි, දරු මල්ලොත් හදාගනි, දරුවොත් වයසට යනකම් මට සලකයි, මාව දඹදිව එක්කයි, රට පුරාම එක්කයි, මැරණකම් මාව සතුටින් තියයි. ඔහොමනේ අම්මලා හිතුවේ නේද? දරුවෙක්ගේ උපතත් එක්ක. බුදුහාඳුරෝ කියනවා ආයන්තින් නාබිනන්දති ඕනෑට වැඩිය සතුට වෙන්න යන්න එපා. ඇයි? මිනිස්සු වෙනස් වෙනවා. ලෝකයේ සියලු සංස්කාර වෙනස් වෙනවා නම් පින්වත්නි මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මිනිස්සු වෙනස් නොවී තියෙන්නේ නැහැ. දැන් දරුවෝ ඉපදුනහම අම්මලා හිතනවා අපේ කුසෙන් ඉපදිච්ච නිසා, අපේ ලෙයින් මසින් ජාතක වෙච්ච නිසා අපිට ඕන විදිහට පවතී කියලා. එහෙම පවත්වන්න බෑ. ඇයි? දරුවෝ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කර්මානුරූපීව පහළ වෙච්ච විඥානයක් බැසගත් අය. ඉතින් අපිත් එහෙමයි. අපිත් සතර මහා ධාතුන්ගෙන් හැදිලා විඥානයක් පහළ වෙලා කර්මානුරූපීව පහළ වෙච්ච අය. අපිට අපිට ඕන විදිහට ගෙනියන්න බෑ. එහෙනම් අපිට අපේ ශරීරවලට කියන්න පුළුවන්නේ හා ශරීරේ නුඹ මගේ, එහෙනම් මට ඕන වෙලාවටයි දත් වැටෙන්න ඕනේ කියලා. මට ඕන වෙලාවටයි කෙස් පැහෙන්න. ඒව කරන්න බෑනේ. මගේ ශරීරයවත් මට පාලනය කරගන්න බැරි කොට තවත් ඒ වගේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයක් මං කොහේ පාලනය කරන්නද? දෙමව්පියන්ට වරදින ලොකුම තැන මගේ දරුවෝ මට ඕන විදිහට ඉන්න ඕනේ. කවදාවත් ලෝකයක වෙන්නේ නෑ. යා වෙනම ජීවියෙක්, වෙනම විඥානයක්, වෙනම සතර මහා ධාතු පරයයක්. ඒ නිසා අපිට ඕන විදිහට ගෙනියන්න බෑ.
ඉතින් කාලයත් එක්ක වෙනස්කම් ඇති වෙද්දිනේ දුක. දැන් අම්මලා හිතන් හිටියට හොඳට ඉගෙන ගනි කියලා දරුවා ඉගෙන ගන්න නැහැ. මොන හෝ සාධක නිසා. දැන් හැමෝටම එක වගේ ඉගෙන ගන්න බෑ. එතකොට අර උපතේදී ඇති කරගත්ත සිත වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වීමමයි දුක. සමහර වෙලාවට හිතනවා අපේ පුතා දොස්තර වෙයි කියලා. දරුවා දොස්තර වෙන්නේ නැහැ. එයා කම්කරුවෙක්. එයා සමාජයේ පල්ලෙහාම තැනක රැකියාවක් තමයි තෝරගන්නේ. අම්මට දුක හිතෙනවා. අම්මා හිතන් හිටියේ දොස්තර වෙනවා, ඉංජිනේරුවා වෙනවා කියලා. උන්නේ වෙනස් වීමම දුකයි. ඊළඟට අම්මා හිතන් ඉන්නවා හොඳ තැනකින් හොඳ ලේලියක් අසාද බඳලා ගෙනෙයි කියලා. ගේන්නේ කටකාර දඩබ්බර ලේලියක්. අම්මටත් ඉතින් කෑ ගහපුවම ටිකක් සද්දෙන් කතා කරාම ඔන්න හිත රිදෙනවා. වෙනස් වීමම දුකයි. අම්මා හිතන් හිටියට දඹදිව එක්කන් යයි මරණකන් සලකයි රටවටේ ගෙනියයි කියලා අඩු ගානේ ගමේ පන්සලටවත් සිල් ගන්න එක්කයි යන්නේ නැහැ. අර උපතේදී ඇති කරගත්ත සිත වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වීමම දුකයි. ඒ නිසා බුදුහාඳුරු දේශනා කරන සෝචති පුත්තේහි පුත්තිමා. දරුවෝ ඉන්න අය දරුවෝ නිසාමයි දුක් වෙන්නේ. ඒක තමයි ලෝකේ යථාර්ථය. ඒ නිසා එන අය දැකලා ඕනෑට වැඩිය සතුටු වෙන්න එපා කියලා. ඊළඟට කියනවා යන අය දැකලා ඕනෑට වැඩිය දුක් වෙන්නත් එපා. එන එක නවත්තන්නත් අපිට බෑ. යන එක නවත්තන්නත් අපිට බෑ. අර ධර්මපාල කතාවේදී හරි ලස්සනට කියනවා පුතා මැරුණහම අම්මගෙන් අහනවා පුතා මැරුණට දුක නැද්ද? අම්මා කියනවා දුකයි. හැබැයි ඉතින් දුකයි කියලා අඬලා දොඩලා වැළපිලා වැඩක් නැහැ. මොකද එන එක වළක්වන්නත් අපිට බෑ. යන එක වළක්වන්නත් අපිට බෑ. දැන් මේ කවුරුත් පින්වත්නි ආරාධනා කරලා කුසවල් වලට ඇවිල්ලා ඉපදිච්ච අය නෙමෙයි. මේ හැමෝම සසරේ යම් කිසි කුසල කර්මයක් තිබ්බා මනුස්ස භවයක උපදින්න. එහෙම කුසල කර්මයක් ඇතිව විඥානයක් ඇතිව සැරිසරන මොහොතක මාතා උතුණී හෝති ඍතු තත්ත්වයේ හිටපු අම්මා කෙනෙක් මුණ ගැහුණා. මාතා පිතුන්නා සංවසතෝ හෝති. ඒ අම්මා සහ තාත්තගේ එක්වීමක් සිද්ධ වුණා. කලලයක් ඇති වුණා. ගන්ධබ්බෝ පච්චුපන්න හෝති. ඒකට ඇවිල්ලා විඥානේ මුල් බැසගත්තා කලලයට. එතකොට තමයි අපේ උපත සිදු වුනේ. දැන් ඕක අපිට ඕන විදිහට තීරණය කරන්න පුළුවන්ද? බෑ. ඒක ස්වභාව ධර්මය අනුවයි තීරණය කළේ අපේ කුසල ශක්තිය. කවදා හරි දවසක යද්දිත් අපිට ඕන දවසට යන්න බෑ. ඒක තීරණය කරන්නේත් අපේ සකස් වීමමයි. අපේ ආයුෂ පිරිහුණාම කර්මයේ ඡය වුණාම අපිට යන්න සිද්ධ වෙනවා. එනිසා බුදුවරු දේශනා කරනවා පුංචි පුංචි දේ අල්ලාගෙන ඒ තැන්වල නතර වෙන්න එපා. නතර වුණොත් අපිට ගොඩාක් දේ මගහැරෙන්න පුළුවන්. පින්වතුනි ලංකාවේ හිටියා මහා සීව කියලා ස්වාමීන් වහන්සේ නම. අනුරාධපුර යුගයේ උන්වහන්සේ බොහෝම දක්ෂයි. ගෝලයෝ විශාල ප්‍රමාණයක් හිටියා. මහා සීව හාමුදුරුවෝ ගොඩාක් ගෝලයන්ට කමටහන් දුන්නා භාවනා කරා. වැඩේ කියලා කියන්නේ මහා සීව හාමුදුරුවෝ රහත් නැහැ. හැබැයි ඒ හාමුදුරන්ගෙන් බණ අහපු ගොඩාක් අය රහත් වෙලා. මේ හාමුදුරුවෝ ඉතින් ගොඩාක් කල් බණ කියනවා අවුරුදු ගණනාවක්. හාමුදුරන්ට හොඳ චිත්ත ශක්තියකුත් තිබ්බා. භාවනාවෙන් ඇති කරගත්ත එර්දි සම්පන්න භාවයකුත් තිබ්බා. හැබැයි රහත් නැහැ. ගෝලයන්ට හිතුණා නේ අපේ ගුරුවරයා ස්වාමීන් වහන්සේ අපිට බණ කිව්වා අපි රහත් වුණා. හැබැයි අපේ ගුරුවරයා තාම රහත් නෑ නෝය. සසර දුකටපත් වෙනවනේ. එනිසා අපි ගුරුවරයාට උදව් කරන්න ඕනේ කියලා ආවා. ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ භාවනාවෙන් මොනවා හරි දෙයක් හිතට එකතු කරගෙන තියනවා. අපේ මට ඉතින් ඕනෑම විදිහකට මේ හිත හසුරවන්න පුළුවන්. ඒ පාරකව හෘද බල සම්පන්න ස්වභාවයක් තියනවාද? තියෙනවා කිව්වා. ඕන දෙයක් මවන්න පුළුවන්ද? පුළුවන් කිව්වා. ඒ පාරකව ස්වාමීනි එහෙනම් ඇතෙක් මවන්නකෝ. දැන් මේ ගුරුවරයාට කියනවා ගුරුවරයාගේ ස්වභාවය දැනගෙන එහෙනම් ඇතෙක් මවන්නකෝ. ඒ පාර ගුරුවරයා කිව්වා ඇතෙක්ද? හා මවන්නම් කියලා. ඕම් මැව්වා ඇතෙක්. ඒ පාරකව ස්වාමීනි ඔය ඇතාව ටිකක් කුලප්පු කරවන්නකෝ. කන් දෙක දීගෑරලා වලිගේ උස්සලා හොඬේ උස්සලා දුවගෙන එන විදිහට ඔබ වහන්සේගේ දිහාට දුවගෙන එන විදිහට පුළුවන් ද හදන්න. ඒ පාරකව සුළු වැඩක් මං කරන්නම් කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කළ සමාධියෙන් අර ඇතාව කුලප්පු කරවලා දැන් තමන්ගේ පැත්තට එවනවා. එවන් හිතන්නකො මහ විශාල හස්තියෙක් වලිගයත් දිගෑරගෙන හොඬෙත් දිගෑරගෙන එද්දි කෑ ගහගෙන
මේ හාමුදුරු බය වෙලා පැත්තකට පයින්න ගියා. පැත්තකට පයින්න යද්දී ගෝලයා කියනවා ගුරුතුමනි නවතින්න හිත දිහා බලන්න හිත දිහා. එයාට අමතක වුණා මේ තමන්ම සමාධියෙන් මවපු රූපේ කියලා. මොකද හිත හරීම දුර්වලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ හිත හදන්න නැතුව මොනව හැදුවත් වඩා නාර ස්වාමීන් වහන්සේ ගෝලියෝ හැදුවා. විශාල පිරිසකට බණ කිව්වා ජනප්‍රිය වුණා. හැබැයි උන්වහන්සේගේ හිත දැකලා නැහැ. රහත් කියලා හිතාගෙනත් ඉන්න ඇති. හැබැයි උන්වහන්සේට අවසානයේදී තේරුම් ගන්න සිද්ධ වුණා Taman රහත් නැහැ කියලා. පිරිසෙන් වෙන් වෙලා උන්වහන්සේ හුදකලා වුණා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයේ තුල පින්වත්නි මොනවා හැදුවත් වැඩක් නැහැ. හිත හදන්නේ නැතු. අත්තාහි කිර දුද්දමෝ. සමහරු ගෙවල් හදනවා, අතු පිටි හදනවා, නොයෙක් දේ හදනවා. හැබැයි මොනවා හැදුවත් හිත හදන්න නැතුව වැඩක් නැහැ. ඒගොල්ලන්ට පුංචි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඒගොල්ලෝ සියදි විනාසා ගන්නවා. දැකලා ඇති මහා මාලිගවල ඉන්නේ. ඒගොල්ලන්ට ජීවිතවල ප්‍රශ්න කියන ඒවා ඔය සාමාන්‍ය මිනිස්සු විඳින තරම් ප්‍රමාණ වලින් දශමයක්වත් නැහැ. හැබැයි පුංචි දෙයකටත් මහා සිත්වල් ඇති කරගෙන ඒගොල්ලෝ ජීවිතේ තොර කර ගන්නවා අර හිත හදපු නැති නිසා. ලංකාවේ බලන්නකෝ ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්න දරුවෝ, සමහර වෙලාවට විශාල ව්‍යාපාරිකයෝ, සමහර වෙලාවට සමාජය අපිට හිතන්නත් බැරි තරම් ජීවිතේ ශාස්ත්‍රීය මිනිස්සු පුංචි ප්‍රශ්නවලදී ජීවිතෙන් පරාජය වෙනවා. කුමක් නිසාද? හිත හදපු නැති නිසා. බුදුරු කියනවා මොන්නව හැදුවා හිත හදන්නේ නැත්තම් වැඩක් නැහැ. අපි අර බෝධි පූජාවලට එහෙම ගියාම උපාසකම්මල කවි කියනවා. ඒ කවියක තියෙනනේ තනුවා නම් තමසිත තනුවාමය. හදනවා නම් හදන්න ඕනේ හිත. වෙන මොනවා හැදුවත් වැඩක් නැහැ. බලන්නකො බුදුරජාණන් වහන්සේගේ සිතේ ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ සුන්දරී පරිබ්‍රාජකාව මරුණු වෙලාවේ මිනිස්සු දෝෂාරෝපණය කළානේ. භාග්‍යතුන් වහන්සේ තමයි මේ මිනි මරුම කළේ කියලා. සුන්දරීගේ මිනිහ හම්බුණා පන්සලේ මල් ගොඩක තිබිලා. එතකොට මිනිස්සු කිව්වා ඔන්න සුන්දරී පරිබ්‍රාජකාව දූෂණය කරලා මරලා තියෙන්නේ තථාගතයන් වහන්සේ. මිනිස්සු දන් දුන්නෙත් නැහැ. පාරේ යද්දි ස්වාමින් වහන්සේලා මිනිස්සු හොයලා බලන්නේ නැතුව නොයෙක් දෝෂාරෝපණ කළා. ස්වාමීන් වහන්සේලාට නොයෙක් අඩන්තේට්ටම් කළා. අද කාලේ වගේමයි එදත්. උන්වහන්සේලාට පුදුම විදිහට අපහාස කළා. මේ අපහාස ඉවස ගන්න බැරුව ආනන්ද ස්වාමීන් වහන්සේ ඔන්න පෘථග්ජන සිතයි හදපු සිතයි අතර තියෙන වෙනස. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මේ නගරේ අපිට ඉන්න බෑ. අපි මේ නගරේ යමුකෝ. භාග්‍යතුන් වහන්සේ අහනවා ආනන්ද කොහෙද යන්නේ? එතකොට කියනවා ස්වාමීනි අපි වෙන නගරයකට යමු. ආනන්ද ඒ නගරේ මිනිස්සුත් අපිට මේ විදිහටම අපහාස කළොත්. එතකොට ස්වාමීනි අපි තව ගමකට යමු. ආනන්ද ඒ ගමේ මිනිස්සුත් මෙහෙම කිව්වොත්. එතකොට ස්වාමීනි තව ගමකට යමු. භාග්‍යතුන් වහන්සේ මොකද්ද කිව්වේ? ආනන්ද පැත්තකට වෙලා ඉන්න. මිනිස්සු කියන දේ කියයි. ඔබ යන ගමන ඔබ යන්න. කවදා හරි දවසක මිනිස්සු සත්‍ය තේරුම් ගත්ත දවසට ඔය කියන එක නතර කරයි. අද ලංකාවෙත් හැමදේම මෙහෙම නෙමෙයිද පින්වත්නි? සමහර වෙලාවට ඔය සෝඩා බෝතලේ කැඩුවා වගේ ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේලාගේ වේවා ගිහියන්ගේ වේවා අඩුපාඩු දැක්කහම මිනිස්සු හරි ඉක්මනට කලබල වෙනවා. කලබල වෙලා නොඑක් ආකාරයෙන් අදහස් ප්‍රකාශ කළා. සමහර වෙලාවට අපායවල් වලට යන තරමටත් පාර කපා ගන්නවා මිනිස්සු. හැබැයි සතියෙන් දෙකෙන් ආයෙ මිනිස්සු තේරුම් ගන්නවා මේ දේ ඇත්ත කතාව අපි හිතපු එක නෙවෙයිනේ. මේ ඇත්ත කතාව වෙනම දෙයක්. මම ඔය දැක්ක දැන් වසරකට විතර කලින් ස්වාමීන් වහන්සේ නම තරුණ ගැහැණු ළමයෙක් එක්ක රේල් පාරක ඇවිදගෙන යන එක. කවුරුන් හෝ වීඩියෝ කරලා දැම්මා සමාජ මාධ්‍යයට නොඑක් විදිහට දොස් කිව්වා. මේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාට සිල් රකින්න හැටි ගිහියෝ ඉගැන්නුවා Facebook වලින්. අපි දැක්කා ඔය ඇත්තත් දකින්න ඇති. එතකොට උන්වහන්සේට නොඑක් විදිහට අපහාස කර බැන ඒ කාලේ ඒ දවස්වල ඒ සතියෙම මාතෘකාව පිළිබඳ මේ ස්වාමීන් වහන්සේ තරුණියක් සමග යා. හැබැයි සතියකට විතර පස්සේ ඒකේ සත්‍යතරතුර නැවතත් දැම්මා. සමාජ මාධ්‍යයට මොකද්ද වෙලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේගේ අම්මා පිළිකාරෝහලේ බෙහෙත් කරනවා. එතකොට අම්මව බලන්න යනවා ස්වාමීන් වහන්සේත් නංගි. එතකොට රාත්‍රී කාලේ ස්වාමීන් වහන්සේ ස්ටේෂන් එකෙන් නංගිව තනියෙන් ඇරලවන්නේ නැතුව
ස්ටේෂන් එකෙන් උන්වහන්සේත් බැහැලා අර නංගිව ගෙදර අරලන්න යනවා. එතකොට තමයි කාගේ හරි කැමරාවකට මේක අහුවෙන්නේ. කරුණු නොදැන අපි කොයි තරම් සසරේ මිනිසු පව් රැස් කරනවද? බුදුරජාණන් වහන්සේ ඒ නිසා දේශනා කරනවා හිතට එන සිතුවිලි ඔස්සේම දුවන්න එපා. හිතට එන සිතුවිල්ලක් ඔස්සේම කවුරු හෝ කියපු පළියට, කවුරුන් හෝ ඔබට මේ දේවල් කියපු පළියට ඒ සිතුවිලි ඔස්සේම දුවන්න ගියොත් ඔබේ හිත නොමග යනවාමයි. එනිසා බුදුවරු හැමතිස්සෙම දේශනා කරන්න හිතේ ස්වභාවය තේරුම් ගන්න. හිතේ ස්වභාවය මොකද්ද පින්ම? දුරන් ගමන්. දුර ගමන් යනවා. ඔබ මෙතන හිටියට සමහර වෙලාවට හිතට පුළුවන් ලෝකෙ වටේ ගිහිල්ලා ඉන්න. උපාසක අම්මලා ඉන්නවනේ එහෙම. බණ අහනවා. හැබැයි බණ අහන ගමනුත් කල්පනා කරනවා ඕස්ට්‍රේලියාවේ ඉන්න පුතා ගැන, ඇමරිකාවේ ඉන්න දුව ගැන. හිත දුර ගමන් යනවා. ඒක චරන් තනියමයි හැසිරෙන්නේ. සමහර වෙලාවට ආදරය කරන කාලේ කෙල්ල කොල්ල හදවත් දෙකක් ඇදලා ඊතලයක් ගහලා කිව්වට අපි දෙන්නගෙම හිත එකයි කියලා නෑ. අඩුම ගානේ තමන්ගේවත් හිත දෙකක් එකට දෙන්නේ නෑ එක පුද්ගලයෙක්ගේවත්. එතකොට කොහොමද දෙන්නේගේ හිත දෙකක් එකට දෙන්නේ? කවදාවත් වෙන්නේ නෑ. අසරීරං ගුහාසය. මේ හිත හදවත නැමැති ගුහාව ඇසුරු කරගෙනයි ජීවත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යේ චිත්තං සංයමෙස්සන්ති. මෙන්න මේ දුර ගමන් යන තනිව හැසිරෙන හිත යම් කෙනෙක්ට අල්ලලා බැඳ ගන්න පුළුවන් නම් මොක්ඛන්ති මාර බන්ධන, එදාට තමයි මාර බන්ධනෙන් නිදහස් වෙන්නේ. දැන් චිත්තහත්ත කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. අහලා තියෙනවද? චිත්තහත්ත කියන්නේ සිතට වසඟ වෙච්ච කෙනා. උන්වහන්සේ දවසක් කැලේට ගියා හරක් හොයාගෙන. යද්දි කැලේ තිබ්බ එක්තරා පන්සලක්. පන්සලේ ස්වාමීන් වහන්සේලා හොඳට දානේ වළඳලා සුව පහසුව ඉන්නවා. මෙයා ගිහිල්ලා කිව්වා ස්වාමීනි කෑම ටිකක් කන්න පුළුවන්ද? හා ඔය තියෙන්නේ අපේ වළඳලා ඉවරයි කන්න කිව්වා. මෙයා තරුණයා කල්පනා කරනවා වළඳලා ඉතුරු වෙච්ච ඒවා මෙහෙමනම් මේගොල්ලෝ වළඳන ඒවා කොහොම ඇද්ද? අදත් මිනිස්සු එහෙම හිතනවා ස්වාමීන් වහන්සේලාගේ දානේ එහෙම දැක්කම අපි මේ මහන්සි වෙලා හොයන ඒවා මේගොල්ලෝ මේ නිකන් ඉඳගෙන වළඳන හැටි කියලා. කවදාවත් පින්වත්නි සංඝයාගේ ලාභයට ඒ විදිහට කෙලහලන්න එපා. පෙරේත වෙලා උපදිනවනේ. ඔය අපේ මහා කන්හ ජාතකයේ කියනවා කාශ්‍යප බුද්ධ ශාසනය පිරිහීගෙන යන කාලේ සමහරු කතා වුණාලු මහානකම තමයි හොඳම බිස්නස් එක කියලා. මේ අදත් එහෙම කියනවා. අදත් සමහර වෙලාවට කියනවා V8 එක යන්න නම් Apple phone එකක් ගන්න නම් තෝරමාලු කෑල්ලක් එක්ක වෑංජන 7-8ක් එක්ක බත් කන්න නම් මහාන වෙන්න ඕනි කියලා. සංගලාභයට කෙලහලනුන් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. කන්න ජාතකයේ කියන එහෙම හිතපුන් ඔක්කොම පෙරේතයෝ වෙලාලු ඉපදුනේ සසරේ. ඉතින් මේ කියන විදිහට මෙයත් හිතනවා තරුණයා හොඳට කන්න පුළුවන් මහාන වුණා නම් කියලා. ගෙදර නෝනත් ඉදිද්දි මෙයා මහාන වුණා. මහාන වෙලා හොඳට කෑම ටික කකා හොඳට පන්සලට වෙලා ඉදිද්දි මෙයා ඉතින් තරබාරු වෙලා ලස්සන වෙලා ආවා. කාලයක් යද්දි ගෘහ ජීවිතේ තාම හිතෙන් අතහැරලා නැහැනේ. හිතට හිටපු ගමන් නෝනාව මතක් වෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? ඕම් සිවුරත් තරම් පැනලා යනවා. ගිහිල්ලා ගෙදර ගබඩාවේ සිවුර තියලා ආයි නෝනත් එක්ක ඉන්නවා. දැන් පන්සලේ තියෙන සතුට නැහැනේ ගෙදර. ගෙදර ඉඳිද්දි නෝනා කියනවා කණ්ඩ ඕනේ, අරව ඕනේ, මේවා ඕනේ කියදී ආයි කුඹුරට යනවා, ආයි හරක් බලන්න යනවා. අර පුෂ්ටිමත් ශරීරේ ආයි බහැරෙනවා. ආයි නහරවැල් මත වෙනවා, ඇටකොටු මත වෙනවා. කාලයක් ගියාම හිතනවා පන්සලට ගියා නම් ඉවරයි කියලා. ආයි සිවුරත් තරම් ඇවිල්ලා මහාන වෙනවා. ඔය විදිහට 6 වතාවක් මහාන වුණා, 6 වතාවක් සිවුරු ඇරියා. ඊළඟට පින්වත්නි මෙයාට හාමුදුරුවෝ නම දැම්ම චිත්තහත්ත. සිතට වසඟව හැසිරෙන කෙනා. එයාට ඕන වෙලාවට එනවා, එයාට ඕන වෙලාවට යනවා. 6 වෙනි පාර සිවුරු ඇරලා ඇවිල්ලා මෙයා ගෙදර ගෘහ කර්මාන්ත කර ඉන්නවා. දවසක් කුඹුරේ වැඩ කරලා ගෙදරට ආවා. ඇවිල්ලා ගෙදර ගබඩාවේ දොර ඇරිලා තියනවා දැකලා ගබඩාවට ඔළුව දැම්මා. ඒ කාලේ යාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ගර්භණී වෙලා හිටියේ. මාස 6-7ක විශාල උදරයක් එක්ක කාන්තාව නිදි ගෙදර සාලි මැද්දේ. කටත් අරගෙන කටෙන් කුණු කෙල වක් කරගෙන නවදරින් පූයා වගුරාගෙන මේ කාන්තාව නිදාගෙන ඉඳිද්දී එයාගේ ඇඟේ තිබ වස්ත්‍රය එහා මෙහා වෙලා ශරීරයේ අවයව බොහෝම දුක්ඛිත ස්වරූපයෙන් පේන්න පටන් ගත්තා. සැරව පිරීලා දරු ප්‍රසූතියට ආසන්න වෙච්ච කෙනෙක්. ඉතින් එයා බොහෝම
අශෝභන ආකාරයෙන් ඉන්නවා. ඒ වගේම අර නිින්දෙන් ගොරවනවා. ගොර ගගා ඉන්නවා. මේ පුද්ගලයාට මේක දැක්ක ගමන් හිතෙනවා මම මේ ශරීරයට ආසාවෙන් නොෑ සිවුරු ඇර එන්නේ. ආයි නම් එන්නේ නැහැ. මේක මට එපා. ආයි එන්නේ නැහැ කියලා සිවුරත් අරගෙන ගෙයින් එළියට බහිද්දී අර කාන්තාවගේ අම්මා, ඒ කියන්නේ නැන්දම්මා දකිනවා තමන්ගේ බෑනා සිවුරත් කරේ දාගෙන යනවා. ඒ පාර බැලුවා ගෙදෙට්ට ආපු ගමන් යන්න මොකද්ද උනේ? ඇවිල්ලා අම්මා බලපුවම දකිනවා දුව කුණු කෙලක් පෙරාගෙන ගොරෝ නිර්වස්ත්‍රව නිදියන් ඉන්නවා අශෝභන ආකාරයට. නැන්දම්මා තමන්ගේ දුවට පයින් ගහලා කියනවා මෝඩියේ අන්න මිනිහා යනවා. අල්ලා ගනින් නවත්තා ගනි. මේ කාන්තාව කියනවා දැන් 6 පාරක් ගියානේ. 7 වෙනි පාරක් ගියාට කමන්නේ ආයි එනවා ඔය මිනිහා. ගියාට ආයි එනවා දැන් ආවනේ 6 පාරක්. ඒ නිසා කලබල වෙන්න එපා කියලා. හැබැයි පින්වත්නි එදා මේ චිත්තහත්ත කියන තරුණයා පන්සලට යන වෙලාවේ කැලේ මැද්දෙන් කල්පනා කරනවා ශරීරයේ මොන්න තරම් පිළිකුලද. පුලෝක සංඥාව වඩන. මේ ශරීරයේ තියෙන දෙතිස් කුණපය ගැන නවදොරින් පූජා ගැලීම ගැන නිරන්තරයෙන් හිතද්දි මෙයාගේ හිතට පුලෝක සංඥාව තුළින්ම සමාධිය වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙච්ච සමාධියට විදර්ශනා ප්‍රඥාව ඇතුල් කරාම යන ගමන්ම මේ චිත්තහත්ත තරුණයා රහත් ස්වභාවයට පත් වෙනවා. පන්සලට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මාව පැවිදි කරන්න. පැවිදි කළා. වෙනදට මාස 3ක් 4ක් ඉඳලා මෙයා යනවායි ගෙදර. දැන් මේ පාර මාස 7-8ක් ගියා යන පාට නෑ. ස්වාමීන් වහන්සේලා අහනවා මොකෝ යන්නේ නැද්ද ගෙදර? ඒ පාර කියනවා නෑ ආයි කවදාවත් යන්නේ නෑ. මොකද යන්නේ නැත්තේ? දැන් යන්න හිතට ඒ සිතුවිලි එන්නේ නෑ. ඒ නිසා යන්නේ නෑ කිව්වා. දැන් මං සිතට වසඟ වෙන්නෙත් නෑ කිව්වා. ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරන්ට කිව්වා ස්වාමීනි අර චිත්තහත්තයා දැන් බොරු කියනවා. ඒ මදිවට රහතන් වහන්සේ නමක් කියලා අපිට අඟවනවා. මොකද්ද මේකේ තේරුම? බුදුහාමුදුරුවෝ කියන්නේ චිත්තහත්ත දැන් කවදාවත් සිතට වසඟව හැසිරෙන කෙනෙක් නෙමෙයි. චිත්තහත්ත තමන්ගේ හිත දමනය කරගත්ත කෙනෙක්. ඔබේ හිතත් එහෙම. යථාර්ථයේ දකින්නකම් පින්වත්නි සත්‍යයට එනකම් නොයෙක් තැන්වල නතර වෙනවා. දැන් සමහර වෙලාවට ඔබට ජීවිතේ යම් දුකක් කරදරයක් විපතක් ආපු වෙලාව ඔබ හිතනවා මේකෙන්වත් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඉගෙන ගන්නවද පාඩම? නෑ ආයි ඒ මත්තෙමයි යන්නේ. දැන් සමහර වෙලාවට ජීවිත කාලේ ඔය තරුණ කාලේ අපි දකිනවා කොල්ලෝ කෙල්ලෝ ආදරය කරනවා. ආදරෙන් පෙරදුනහම හිතනවා ආයි නම් මේ වලේ වැටෙන්නේ නෑ. හැබැයි නවතිනවද? නෑ කාලයක් ගියාට පස්සේ අමතක වෙනවා. ආයි ඒ වලේම වැටෙන්න තමයි යන්නේ. හිතට වසඟවමයි හැසිරෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ තේරුම් කරනවා මේ සිත කියන එක හදන්න ඕනේ. ඒ හදපු සිතට මොන විපතාවත් එයා වැටෙන්නේ නැහැ. අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතෝ පරිපලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ති. ප්‍රඥාවෙන් පිරිච්ච නැති, ධර්මය අවබෝධ කරගත්ත නැති, හරියට හදපු නැති හිත අපිට ජීවිතේ පින්වත්නි හැමදාම ගේන්නේ දුකක්මයි. එනිසා මේ හිත කියන එක සවිමත්ව තබාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ විහාරස්ථානයට නිරන්තරයෙන් එනවා බණ අහන. බණ අහලා දවසක් මෙයාගේ ගමේ පන්සලට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මේ සසර දුකයි. මට ඒ නිසා දුකෙන් මිදෙන විදිහක් කියන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා හොඳයි සිටුතුමනි එහෙනම් හොඳට දන් දෙන්න. දුකෙන් මිදෙන්න. හොඳට දන් දෙන්න. ස්වාමීන් වහන්සේලාට දුගී මගී යාචකයන්ට දන් දෙන්න. ඉතින් දන් දෙනවා කාලයක්. මාස ගණනාවක් දන් දීලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම දැන් හොඳට දන් දෙනවා. මට දුකෙන් මිදෙන්න යා යුතු මඟ පිළිවෙල ඉතින් කියලා දෙන්න. දන් දීමෙන් විතරක් දුකෙන් මිදෙන්න බෑ. එපාරකව හොඳයි එහෙනම් සරණ සීලේ පිහිටලා පන්සිල් රකින්න. තුන්රුවන් සරණ යන්න පන්සිල් රකින්න. දැන් තුන්රුවන් සරණ ගියා පන්සිල් රකින්න. කාලයක් ওই විදිහට කරලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ තව මොනවද කරන්න ඕනේ? දැන් පන්සිල් රැක්කනේ. එහෙනම් දස සීලේ රකින්න පටන් ගන්න.
දැන් ගෘහස්ත දස සීලයක් රකින්න. ඒකත් රැකගෙන ඉඳලා ටික කාලෙකින් ස්වාමීන් වහන්සේ තව මොනවා? දැන් ගෘහස්ත දස සීලයක් රැක්කනම් පැවිදි වෙන්න. බලන්නකො කොහොමද ක්‍රමානුකූලව ආපේ. දැන් අද නම් සමහර ලාවට අපි දැකලා තියෙනවා අද හිතුණා හෙට මහාන වෙනවා. එහෙමනේ. සමහර ලාවට හරියමං ගුරු ඇසුරක් නැහැ. එහෙම නැති අය මහාන වෙනවා අවුරුද්දක් දෙකක් ඉඳලා අපෝ මෙතන මේ පැවිදිකම අපි හිතපු එක නෙමෙයිනේ කියලා ආයි සිවුරු ඇරලා යනවා. එහෙමනේ. ගුරු ඇසුරක් නැතිව පින්වත්නි හරියමං ක්‍රමවේදයක් නැතුව මේ ශාසනික ප්‍රතිපදාවට ඇතුළු වුණා කියලා හරයක් නැහැ. මහානකමේදී මහාන කළ යුත්තේම කයට වඩා හිතයි. හිත පැවිදි කරපු අය හරි අඩුයි. කය පැවිදි කරපු අය ඉන්නවා. දැන් මේ හිසරවුල් බාලා සිවුරු පොරවලා කය පැවිදි කරනවා කියන එක හරි ලේසි වැඩක් නේ. ඔය ඇත්තන්ට උනත් දැන් හිතුනොත් මහාන වෙන්න ඕනේ කියලා කය පැවිදි කරන්න පුළුවන්. දැලි පිහියක් ගෙනල්ලා ඔය හිසරවුල් ටික බාලා සිවුරක් ගෙනල්ලා පොරවන එක නේ තියෙන්නේ. ඒ කය පැවිදි කිරීම. හැබැයි හිත පැවිදි කිරීම හරිම අමාරුයි. ඒක මහාන වෙන්න කලින් ඉඳන් කරන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේලා කරේ ඒක. මට දුක නැති කරගන්න ක්‍රමයක් කියන්න කිව්වම ඉස්සෙල්ලකව දන් දෙන්න. නැක්කම් මේ අතහැරීම පුරුදු කරන්න. පුරුදු කරලා ඒ මට්ටම සම්පූර්ණ වුණාට පස්සේ ඊළඟට සරණ සීලයේ පිහිටන්න. තුනුරුවන් සරණ යන්න. පැවිද්දෙට තියෙන්න ඕනේ ශ්‍රද්ධාව කියන එක. සමහර පැවිද්දෝ ඉන්නවා බුදුහාමුදුරුවෝ ගැනවත් සැලකිල්ලක් නැහැ. ධර්මය ගැනත් සැලකිල්ලක් නැහැ, සංඝයා ගැනත් සැලකිල්ලක් නැහැ. ඒගොල්ලන්ගේ කවදාවත් හිත නැවෙන්නේම නැහැ. එමත්නි මෙතෙන්දි කියන සරණ සීලේ පිටන්න. ඊළඟට පන්සිල් රකින්න. පන්සිල් ටිකවත් රකින්න නැතුව මහානකම් කරන්න බෑ. පංචශීලයේ රකින්න කෙනා ඊළඟට බලන්න ගෘහස්ත දස සීලේ රකින්න පුළුවන්ද කියලා. එතෙන්ටත් ආවට පස්සේ තමයි එහෙනම් පැවිදි වෙන්න කියලා කිව්වේ. දැන් මේ සිටු පුත්‍රයා පැවිදි වෙනවා. පැවිදි වෙද්දී පින්වත්නි මෙයාගේ ආචාර්යයන් වහන්සේ බවට පත් වෙන්නේ ආභිධම්මික භික්ෂුවක්. අභිධර්මයේ පිළිබඳව මනා කියලා පැමිණි නුවණක් තියෙන භික්ෂුවක් තමයි ආචාර්යයන් වහන්සේ. උපාධ්‍යායන් වහන්සේ බවට පත් වෙන්නේ විනයාචාර්ය ස්වාමීන් වහන්සේ නමක්. විනය පිළිබඳව මහා ඉහළින් ගරු කරපු හාමුදුරන් වහන්සේ නමක්. දැන් අභිධර්මයයි විනයයි මේ දෙන්නා ගුරුවරු දෙන්නා ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා දෙන්නා ගෝලයා හික්මවන්න උපදෙස් දෙනවා. අර ආචාර්ය භික්ෂුන් වහන්සේ කියන්නේ ආභිධර්මික ස්වාමීන් වහන්සේ අභිධර්මයේ ගැඹුරුම තැන් මෙයාගෙන් ප්‍රශ්න කර හොඳයි මේ විදිහට හිතන්න කිය. විනයාචාර්ය ස්වාමීන් වහන්සේ උපාධ්‍යාය හාමුදුරුවෝ හැමතිස්සෙම මේ දේ කළ යුතුයි, මේ දේ නොකළ යුතුයි, මේ දේ කැපයි, මේ දේ අකපයි ඔහොම කියලා. සිටු පුත්‍රයා කල්පනා කරනවා මොකද්ද මම මේ කරගත්තේ, මේ ලෝකේ දෙයක් ඔලුවට එන්නේ. මේ හාමුදුරුවෝ මෙහෙම කරන්න එපා කියනවා, අර හාමුදුරුවෝ මෙහෙම කරන්න කියනවා. මේක හරි අමාරු නෑ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මං සිවුරු ඇරලා යනවා. බුදුහාමුදුරුවෝ ඇයි අපේ මෙච්චර අමාරු වැඩක් කියලා දන්නව නම් මහානකම මහාන වෙන්නේ නෑ නෝ. මේ හාමුදුරුවෝ අරක කරන්න එපාලු, මේක කරන්න එපාලු, මෙහෙම ඉඳලු, අරහෙම ඉඳලු. පුදුම වැඩක් නේ. ආචාර්යයන් වහන්සේ එකක් කියනවා, උපාධ්‍යායන් වහන්සේ එකක් කියනවා. මට මේ එකක්වත් රැක ගන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී අහනවා මහාන උඹට එකක් රකින්න පුළුවන්ද? ඒ පාර කියන එකක් නම් ඉතින් මොනවා හරි කරලා පුළුවන් නේ. මේ කියන තරම් ගොඩක් නම් බෑ. එකක් මොනවා හරි කරලා පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ කියනවා එහෙනම් මොකවත් රකින්න යන්න එපා, හිත රැකපන්. හිත රැකගෙන මහානකම කරපන්. එච්චරයි. හිත රැක්ක කියලා කියන්නේ පින්වත්නි අර ඔක්කොම රැකෙනවා. ස්වාමීන් වහන්සේ නමකට තියෙනවා උපසම්පදාන සිල්පද 227ක්. එතකොට 227ම දිහා බල අපෝ 227ක් කියලා කියනවට වැඩිය ස්වාමීන් වහන්සේට පුළුවන් නම් හිත රැක ගන්න 227ම රැකෙනවා. ඒ නිසා බුදුරු කියනවා හිතම තමයි හැදිය යුත්තේ. ඔය ඇත්තොත් එහෙමයි. ජීවිතේ නොයේ කිංසා පීඩා කරදර දුක් දෝමනස් ඔබට එයි. හැබැයි සමාහිත හිතක්, හොඳ ලස්සන හිතක්, පිවිතුරු හිතක් තිබ්බොත් ලෝකෙම ලස්සනට දකින්න ඔබට පුළුවන් වෙයි. අපි අර සමාජයේ කියන නිල් පාට කන්නඩි දාපු මිනිසුන්ට ලෝකෙම පේන්නේ නිල් පාටට. රතු පාට කන්නඩි දාපු මිනිසුන්ට රතු පාටින් පේන්නේ. හැබැයි ඔබ මේ සියලු කන්නඩි ගලවලා දැම්මොත් ඔබට ලෝකයේ යථා ස්වභාවයේ පේනවා. අවර්ණ කන්නඩියක් දැම්මොත් ඒ රතු දේවල් රතු විදියට, නිල් දේවල් නිල් විදියට
පේනවා. මේ දෘෂ්ටි වලින් ඈත් වෙන්න. ඈත් වෙලා හිත පින්වත්නි මහා පුදුම විදිහට පිරිසිදු කරන්න ඒ පිරිසිදු කරපු හිතම ඔබට සතුටක් ගේනවා. ඒ නිසා හිත රකින්න බැරි නිසා සසර දුකටපත් වෙන ඔබට භාග්‍යතුන් වහන්සේ කියනවා හිතේ දියුණුව පිණිස කටයුතු කරන්න. හිතට වැරදි සිතුවිල්ලක් එන හැම මොහොතකම පින්වත්නි එකෙන් ගැලවෙන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? ආදීනවය දකින්න. මේ වැරදි සිතුවිල්ල මත ක්‍රියාත්මක වුණොත් මට මෙහෙම වෙයි. අපි හිතමුකෝ කාමාරමුණක් කියලා. වැරදි කාම සේවනයේට හිත නැමෙනවා. කවුරු හරි කෙනෙක් දැක්කහම ඒ පිළිබඳව ආසාවක් එනවා. බුදුහාමුදුරුවෝ කියන ආදීනවය දකින්න මේකට ගියොත් මගේ පවුල විනාශ වෙයි. මගේ දරුවන්ට අම්මා අප්පච්චි නැති වෙයි. ඊළඟට මට සමාජෙ මිනිසු ගර්හා කරයි. මැරෙන මොහොතේදී මගේ හිතම මට දොස් කියයි. එහෙම ආදීනවය දැක්කහම හිතනවා එහෙනම් මේ කළ යුතු දෙයක් නොවේ. බලන්නකො ලස්සන. ඒ නිසා හැම මොහොතකම ආදීනම දැක දැක ඒ තුලින් නිස්සරණය කියන එක හුරු කරන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ හිතම තමයි අපිට සැපගෙන දෙන්නේ. ඒ නිසා සමිද්දි ස්වාමින් වහන්සේ මුල් කොටගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමිද්දි කවදාවත් පොළොව පෙරලෙන්නේ නැහැ. මායя තමයි මේ සියලුම දේ කරන්නේ. ඒ නිසා නුවණැස වසාලන්නට මායя මේ කරන දේවල් වලට රැවටෙන්නේ නැතුව ඔබ නොපමාව කෙලස් තවන වීරය ඇතිව නිවන් පිණිස මෙහෙයු සිත් ඇතිව වාසය කරන්ට කියන බුදුරජාණන් වහන්සේගේ වචනය ඔබේ ජීවිතවලට එකතු කරගෙන උතුම් නිවන් පිණිසම මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.